නීති ලාංකික ප්‍රවේශකයන් මග බලා සිටි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගාවලිය හෙට දිනේදී ආරම්භ වීම නියමිත වී තිබෙනවා. මේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ තරගාවලියෙන් ඉදින් තරගාවලිය සඳහා මේ වන සියලුම කටයුතු සූදානම් කර අවසන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ වගේම තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය මීට දින කිහිපයකට ඉහතදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා. කෙසේ වෙතත් ලහිරු කුමාර ආබාධයට ලක්වීමෙන් අනතුරුව නැවත ශ්‍රී ලංකා සංචිතයේ එක් වෙනස්කමක් සිදු වී තිබුණේ. ඉසිත විජේසුන්දරට ශ්‍රී ලංකා මූලික සංචිතයේ අවස්ථාවක් හිමි වෙමින් ඒ ලහිරු කුමාරගේ අබාධ තත්ත්වය හේතුවෙන් කෙසේ වෙතත් නිමාවට පත්වුණු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ විධිකරු දිමුත් කරුණාරත්න සමුදීම නිසා හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ විධිකරුවන් විදියට පැතුම් නිශ්ශංක සමගින් ඕෂිත ප්‍රනාන්දු පිටියට පිවිසීම නියමිත බවටයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඒ වගේම සුපුරුදු පරිදි මෙවර තරගාවලිය සඳහාද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය හිමි වී තිබෙන්නේ ධනංජය සිල්වාට. ඉතින් සෙසු ක්‍රීඩකයන් විදියට සඳහන් වී තිබෙන්නේ කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ඒ වගේම තරුදු රත්නායකට ටෙස්ට් වරයි හිමිවීම නියමිත බවටයි මේ වනට ලැබිය තොරතුරු වල සඳහන් වී තිබෙන්නේ. තවද අකිල ධනංජයද දීර්ඝ කාලයකින් පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තුළ ස්ථානය තහවුරු කරගෙන ඇති බවට මෙම ක්‍රීඩකයන් 11 දෙනාට අනුව තොරතුරු තහවුරු වී තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.